හලෝ ළමයි වින්ඩිස් ජර්නික් එකතු වෙන ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද දෙල් ගැනයි. මේ තමයි කැලෑ දෙල් ගැන. එහෙමත් නැත්තම් බැදි දෙල්. ඒත් නැත්තම් වල් දෙල්. මේක ගැන තමයි අද වීඩියෝව. ඉතින් වීඩියෝව අවසාන වෙනකම් බලන්න ගොඩක් කරුණු තියෙනවා ඔයාලට. දැනුම පොතට. වැඩි කතා ඕනේ නැහැ. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. වීඩියෝව වටිනවා නම් like කරලා comment කරලා share කරන්න. එහෙනම් දැන් අපි යමු වීඩියෝවට. මේ ශාකය ලෝකෙම අපිට විතරයි උරුම කියලා ඔයාලා දැනගනිද්දි වයස කීයද? ඒකට හේතුව වෙලා තියෙන්නේ පහතරට තෙත් කලාපීයව ව්‍යාප්ත වෙලා තියෙනවා. ගාල්ල මාතරට රත්නපුරයට යාවෙලා සිංහරාජයේ සොඳුරුතම දියදාරා අසල වගේම කන්නැලිය වනලැහැබස්සෙත් මේ ශාකය අපූරුවට වැවිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යන්නේ මම ජීවත් වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල කියන නගරේ. අපේ ගේ ගාවත් මේ ශාකය තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මමත් මේකේ හරි රස කෑම හදලා කාලා තියෙනවා. මිල අධික අපි පිටරටින් ගෙන්නන්නේ ආමන්ඩ් ගසේ ශාක බීජ වලටත් වඩා මේවා ගුණදායක වගේම රසවත් සංඝටක මේ බීජවල අඩංගු වෙනවා. සුද්ද හැමදාමත් අපේ ජාන හොරකම් කෙරුවනේ අරන් ගියා. බැදිදෙල් ශාකයේ කොටසුත් අරන් ගියා. මේක ලංකාවටම විතරයි උරුම කියන ශ්‍රී ලාංකීය අභිමානය ස්වයංක්‍රීයව නැති වුණා ඒ හරහා අපිට. ඒක ඇත්තටම දුක්ඛදායක දෙයක්. හැබැයි එයාලා එතනින් නැවතුන්නේ නැහැ. මේ දෙල් ආහාරයට කරන සංස්කෘතිය වඳ කරන්න ඕන් විවිධ වූ උපායන් මේ බිමේ පැත්තුවා. මහ කැලෑ විනාශ කළා. කන්නලියට අතීතයේ වෙච්ච දේවල් මේ කතාවල පැටලිලා තියෙනවා. මේ බීජවල සාන්ද්‍රණයන් මිනිස් ශරීරයේ විවිධ රෝගවලට රසායනිකව සටන් වදිනවලු. දන්නවද? ඇදුම රෝගය නිට්ටාටම සුව කරන්න පුළුවන් බැදිදෙල් ශාකයට. hina යන කතාවක් කියන්නද? වඳුරන්ට රිලවුන්ට දඬුලේනන්ට දෙන ආතල් නම් අයියෝ හරියට hina යනවා ඒ කතාවට. ඒකත් අහන්නකෝ එහෙනම්. මේ බැදිදෙල් මදුළු හරීම පැණි රසයි. ඉතින් මේ වඳුර රිලව් ඒවා කාලා කැරකිලා යන්නේ. ඒ තරම් මත් වෙනවා. සතුන් විසින් දිවා කාලයේ මෙන්ම වවුලන් බටු වවුලන් විසින් රාත්‍රී කාලයටද කාදමන බැදිදෙල් මතුළු වල පුංචි ඇටවල රහණන් ඉතින් කාපු අයෙක්ට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒකෙන් හරි රසට අග්ගල හදන්න පුළුවන්. ඉතින් ඉස්සර අපේ කිරියම්මලා කිරියම්ම කියන්නේ ආච්චි අම්මලා හැම කියනවා බැදිදෙල්ලට රෑට පුච්චන්න හොඳ නෑ කියලා. ඒ වුණාට ඉතින් මම නම් පෞද්ගලිකව රෑටත් පුච්චලා කාලා තියෙනවා. ඒක හදන හැටිත් දැන් අපි බලමුකෝ කොහොමද කියලා. මේ බැදිදෙල්ලට එකතු කරගෙන ගෙදර ඇවිල්ලා කබලේ දාලා බැදලා ගත්තම ඒ රහට ගහන්නත් රහක් මම නම් අත්විඳලා නෑ. කජුත් පරාදයි. ඒයට ගිනි අඟුරු පුච්චලත් හරි අපූරුයි. පදමට ගන්න ශිල්පය නම් අත්‍යවශ්‍යයි. වේලපු බැදිදෙල් අටුකොස් වංගෙඩිය දාලා පොල් දාලා කොක්ටලා කිතුල් පැණියෙන් ලුණු ටිකකුත් දාලා කලවම් කරලා අග්ගලා හදලා ගත්තම අම්මෝ ඉතින් ඒවට තමයි නියම රස කියන්නේ. ඇත්තටම කජුත් පරාදයි. පාරම්පරික හෙළ උරුමයන් එක්ක ජීවත් වෙන ගහට කොළට ආදරය කරන අපිට පුළුවන් නම් මේ වඳ වෙලා යන බැදිදෙල් ශාකය වෙනුවෙන් අධ්‍යාපනිකව වැඩක් හදන්න වෙනම රෝපණයක් උදා කරන්න ඒක තමයි විය යුතුම දේ. ඉතින් මේ වීඩියෝව අවසාන වෙනකම් බැලුව ඔයාලට ගොඩක් ස්තුතියි. මෙවැනි වීඩියෝස් නරඹන්න channel එක එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. වීඩියෝව ටිකක් දිග වුණාට මම විශ්වාස කරනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් ඔයාලගේ දැනුමට ගොඩාක් දේවල් ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම ජයග්‍රාහී වාසනාවන්ත කාලයක් වේවා. තෙරුවන් සරණයි.